අපි හැමෝම දන්නා. අපි හැමදාම භාවිතා කරන අන්තර්ජාලයේ හරියටම මහා සාගරේ පාවෙන අයිස් කන්දක් වගේ. අපි දකින Facebook, YouTube, Google සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි කියන්නේ මේ අයිස් කන්දේ වතුරෙන් උඩ පෙනෙන්න තියෙන ඊටාම කුඩා කොටසක් විතරයි. අපි මේකට කියනවා surface web කියලා. නමුත් මේ වතුර මට්ටමෙන් පහළ කාටවත් ලේසියෙන් දකින්න බැරි සාමාන්‍ය search engine වලට අහුවෙන්නේ නැති අති විශාල අන්තර්ජාල කොටසක් තියෙනවා. අන්න ඒ ගැඹුරු මුහුදේ පතුලටම ගියාම තමයි අපිට හමු වෙන්නේ අන්තර්ජාලයේ භයානකම සහ රහසිගතම කලාපය. ඒ තමයි ඩාර්ක් වෙබ් එක. අද අපි යන්නේ ඒ ගමන. මොකක්ද මේ ඩාර්ක් වෙබ් කියන්නේ? ඇත්තටම එතන වෙන්නේ මොනවද? මේක හැදුවේ කවුද? සහ එතනට ගියොත් ඔබට ඇත්තටම අනුතරක් වෙන්න පුළුවන්ද? මේ සියල්ල ගැන කරන ගැඹුරු විග්‍රහයක් තමයි මේ. ඩීප් වෙබ් සහ ඩාර්ක් වෙබ් වෙනස. මුලින්ම ගොඩක් අය පටලව ගන්න තැනක් තමයි ඩීප් වෙබ් සහ ඩාර්ක් වෙබ් කියන්නේ. ඇත්තටම මේ දෙක එකක් නෙමෙයි. සරලව කිව්වොත් ඩීප් වෙබ් කියන්නේ ඔයාගේ බැංකු ගිණුම් විස්තර, ඔයාගේ පෞද්ගලික ඊමේල් ඉන්බොක්ස් එක, ආයතනවල රහසිගත දත්ත ගබඩා වගේ දේවල්. මේවා Google එකේ සර්ච් කරාට එන්නේ නැහැ. මේවා ආරක්ෂිතයි, ඒ වගේම නීත්‍යානුකූලයි. අන්තර්ජාලයේ 90%කට වඩා තියෙන්නේ මේ ඩීප් වෙබ් එක. නමුත් ඩාර්ක් වෙබ් කියන්නේ මේ ඩීප් වෙබ් එකේම ඉතා කුඩා හිතාමතාම සංගවා තබපු කොටසක්. සාමාන්‍ය Google Chrome වගේ බ්‍රවුසර් එකකින් ඔබට එතනට යන්න බෑ. ඒකට විශේෂ මෘදුකාංග සහ විශේෂ අවසරයන් අවශ්‍ය වෙනවා. හරියට කැලාවක් ඇතුලේ තියෙන සිතියම් වල ලගුණු කරපු නැති රහසිගත බංකරයක් වගේ තැනක් තමයි මේක. තාක්ෂණීය සහ ක්‍රියාකාරීත්වය. එහෙනම් කොහොමද කෙනෙක් ඩාර්ක් වෙබ් එකට පිවිසෙන්නේ? මේ සඳහා ලෝකේ බහුලවම පාවිච්චි කරන දොරටුව තමයි Tor බ්‍රවුසර් එක. Tor කියන නමේ තේරුම තමයි The Onion Router. ඇයි මේකට ලුණු ගෙඩියක් කියන්නේ කියලා ඔබ දන්නවද? අපි සාමාන්‍යයෙන් වෙබ් එකට යද්දී අපේ data කෙලින්ම යන්නේ අදාළ සර්වර් එකට. එතකොට ඕනෙම කෙනෙක්ට පුළුවන් අපි ඉන්නේ කොහෙද, අපි කවුද කියලා හොයාගන්න. නමුත් Tor හරහා යද්දී අපේ දත්ත ලුණු ගෙඩියක වගේ ආරක්ෂිත ස්තර නැත්නම් layers ගණනාවකින් ආවරණය වෙනවා. ඔබේ පරිගණකයෙන් නිකුත් වෙන දත්තය ලෝකෙ වටේ තියෙන පරිගණක සර්වර්ස් 3-4ක් හරහා පැන තමයි ගමනාන්තයට යන්නේ. හරියට හොරෙක් පොලිසිය මග ඇරින්න වාහන මාරු කර යනවා වගේ වැඩක්. මේ නිසා කෙනෙක්ට ලේසියෙන් හොයන්න බෑ මේ ඉන්ටර්නෙට් එකට ආපු කෙනා ඉන්නේ ලංකාවේද ඇමරිකාවේද කියලා. පුදුම හිතන කාරණේ තමයි අද නීති විරෝධී වැඩවලට යොදා ගන්න මේ තාක්ෂණය 1990 ගණන්වලදී මුලින්ම නිර්මාණය කළේ ඇමරිකානු නාවික හමුව විසින් ඔවුන්ගේ රහසිගත පණිවිඩ හුවමාරු කරගන්න වීමයි. අඳුරු ලෝකයේ තුල ඇති දෙයි. දැන් ඔකි කතා කරමු ඩාර්ක් වෙබ් එකේ ඇතුලේ ඇත්තටම වෙන්නේ මොනවද කියලා. මෙතන වෙලදාම් වෙන්නේ සාමාන්‍ය මුදල් නෙමෙයි. බිට්කොයින් වගේ ක්‍රිප්ටෝකරන්සි තවරි මෙතන ප්‍රධාන මුදල් එකකය. එක පැත්තකින් මෙතන තියෙනවා බ්ලැක් මාකට්ස්. උදාහරණයක් විදිහට සිල්ක් රෝඩ් වගේ වෙබ් අඩවි අතීතයේ තිබුණා. මේවායේ නීති විරෝධී මත්ද්‍රව්‍ය, ගිනියවි, සොරාගත් ක්‍රෙඩිට් කාඩ් විස්තර වගේ ඕනම දෙයක් විකුණන්න තියෙනවා. ඔබට හිතා ගන්න පුරවන්ද ඔබේ Netflix account එකේ password එක $1-2කට මෙතන විකිරෙන්න පුරවන් කියලා. ඒ වගේම භයානකම දේ තමයි සයිබර් ක්‍රිමිනල්ස් ලාගේ සේවාවන්. කෙනෙක්ගේ Facebook එකක් හැක් කරගන්න, වෙබ්සයිට් එකක් ඩවුන් කරන්න වගේ දේවල් වලට මුදල් අරගෙන වැඩ කරන හැකර්ස්ලා මෙතන ඕන තරම් ඉන්නවා. හැබැයි කාසියට පැති දෙකක් තියෙනවා. ඩාර්ක් වෙබ් කියන්නේ අපරාධිකාරයන්ගේ තෝතැන්නක් විතරමද? නෑ. සමහර රටවල ආණ්ඩුව විසින් Facebook, Twitter වගේ මාධ්‍ය තහනම් කරාම ඒ රටවල් වල ඉන්න මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරීන් Tamanගේ අදහස් ලෝකෙට කියන්න පාවිච්චි කරන්නේ මේ ඩාර්ක් වෙබ් එක. මොකද එතනදී Taman කවුද කියලා හංගලගෙන වැඩ කරන්න පුරුවන් නිසා. BBC, New York Times වගේ ලෝක ප්‍රසිද්ධ ආයතනත් ඩාර්ක් වෙබ් එකේ පොමන්ගේ නිල වෙබ් අඩවි පවත්වාගෙන යනවා කියලා ඔබ දන්නවද? ඒ වගේම එඩ්වර්ඩ් ස්නෝඩන් වගේ අය ලෝකෙට රහස් හෙළි කරන්න මුලින්ම පාවිච්චි කළේ මේ තාක්ෂණය. මිත්‍යාවන් සහ අනතුරු. ඩාර්ක් වෙබ් එක ගැන ගොඩක් බොරු කතාත් සමාජයේ පැතිරෙනවා. ගොඩක් අය අහන දෙයක් තමයි රෙඩ් රූම්ස් ගැන. සජීවීව වදහිංසා පමුණවන්න වීඩියෝ තියෙනවා කියන එක ගොඩක් වෙලාවට නිකම්ම මිත්‍යාවක් හෝ ස්කෑම් එකක් විතරයි. මොකද Tor network එකේ වේගයත් එක්ක ලයිව් වීඩියෝ ස්ට්‍රීම් කරන එක තාක්ෂණිකව හරිම අමාරු වැඩක්. නමුත් අනතුර තියෙන්නේ වෙන තැනක. ඔබ නිකමටවත් මේ වෙබ් අඩවි වලට ගිහින් වැරදි ලින්ක් එකක් ක්ලික් කරොත් ඔබේ පරිගණකයට ransomware වගේ භයානක වෛරස් ඇතුළු වෙලා ඔබේ සියලුම දත්ත විනාශ වෙන්න පුරුවන්. ඒ වගේම නීති විරෝධී දේවල් නරඹන්න එක පවා නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බව අමතක කරන්න එපා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි. ඩාර්ක් වෙබ් කියන්නේ කුතුහලයට හෝ විරෝධයට යාති යුතු තැනක් නෙමෙයි. ඒ තාක්ෂණයේ අපූර්ව නිර්මාණයක් වුණාට එහි ඇතුලේ සැඟවී සිටින විලෝපිකයන් හිතනවට වඩා භයානකයි.
ඉතින් සර්ෆස් වෙබ් එකේ ඉඳගෙන ආරක්ෂිතව ඉන්ටර්නෙට් පාවිච්චි කරන එක තමයි නුවණට හුරුම දේ. අද වීඩියෝ එකකින් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. තාක්ෂණික ලෝකයේ මේ වගේ ගැඹුරු තැන් ගැන තවත් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. නැවත හමු වෙමු.